උඹලට ඉස්සරහට කරන්න මොකක්ද කියලා කිසි අයිඩියා එකක් නැද්ද? එහෙනම් මේක බලපන්. මේ මං කියන්න යන දේ ගොඩක් කිව්න්ට වැදගත් වෙනවා. ඒ නිසා උඹේ යාළුවට මේක අනිවාර්යෙන් ෂෙයා කරපන් ජොබ් එකක් කරන උඹේ යාළුවට. අනිවාර්යෙන් ඌ ඔබට කියනවා ඇති අයියෝ මට මේක එපා වෙලා තියෙන්නේ. අනේ මට නවත්තන්න ඉතින් තියන්නේ උනත් නවත්තන්න බෑනේ මට වක්කීම් වැඩි. ඒ නිසා මේක ෂෙයා කරපන් උට. මං කියලා දෙන්නම් කොහොමද ජොබ් කියන ඩ්‍රග් එකෙන් ගැලවෙන්නේ කියලා. මේමයි මේ ලෝකේ ජොබ් වර්ග දෙකයි. එක ඔබ ජොබ් එකක් කරාට අවුලක් නැහැ. ඔබට සල්ලි එනවා ජොබ් එකේ ස්ට්‍රෙස් එකකුත් නැහැ. ආතල් එකේ ඉන්නවා. එහෙනම් ඔබ ජොබ් එක අතාරින්න එපා. ඔබේ වැලියු එක වැඩි කරගෙන ඉන්නේ ජොබ්. මං කතා කරන්නේ දෙවෙනි වර්ගය. දෙවෙනි වර්ගය තමයි ජොබ් එක ස්ට්‍රෙස් ඔබට වැලියු එකක් හරියට එන්නේ නැහැ. ඔබ කරන වැඩවලට එක වර්ත් නැහැ. ඔබේ වැලියු එක වැඩි වෙන්නෙත් නැහැ. අන්න ඒ වර්ගය උන්ට තමයි මේක. ඔබ මුලින්ම කරන්න ඕනේ ඔබ ප්ලෑන් එකක් හදාගනින් මම මේ ජොබ් එකකින් යනවා නම් ඊළඟට මොකද්ද කරන්නේ? හරියට කිව්වොත් එහෙම ඔබේ රිටයර්මන්ට් ප්ලෑන් එක හදා. නැත්නම් ජොබ් එකෙන් අස්ලා ගෙදර ඉන්නද උත්තෝ? ඒ ප්ලෑන් එකට වැඩ කරලා ඒ ප්ලෑන් එකට යන බජට් එකේ ඔක්කොම හදාගෙන ජොබ් එකෙන් අයින් වෙන්න කලින් ඒ ප්ලෑන් එක ඉම්ප්ලිමන්ට් කරලා තමයි ඔයා ජොබ් එකෙන් අයින් වෙන්නේ. රිස්ක් එකක් තමයි. රිස්ක් එකක් ගන්න නැතුව ඉතින් වැඩක් කරන්න බෑ. එහෙම ඉතින් රිස්ක් ගන්න බැරි නම් ජොබ් එකක්ම කර කර හිට. මොකද ඔබ ජොබ් එකක් කරලා සර්වයිව් වෙන්න පුළුවන් මෝඩ් එක නෙමෙයි නම් ඉන්නේ. ඔබට අනාගතෙත් එහෙම තමයි. ඔබ රිටයර් වෙලා ඔබට සර්වයිව් වෙන්න බෑ. එතකොට ඔබට ආයි වැඩ කරන්න වෙනවා රිටයර් වෙලා. ඒ නිසා රිටයර්මන්ට් ප්ලෑන් එක දැම්ම හදාගෙන දැම්ම ඉම්ප්ලිමන්ට් කරොත් එහෙම ඔයාට පුළුවන් ජොබ් එකෙන් ටක් ගාලා අයින් වෙලා ප්ලෑන් එකත් එක්ක වැඩ කරගෙන යන්න. රිස්ක් එකක් තමයි රිස්ක් එක ගන්න වෙනවා. නැත්නම් ඉතින් රිටයර් වෙලත් ඔයා රිස්ක් එකක් තමයි රිටයර් වුණාට පස්සේ ඔයා ගන්න ලොකු රිස්ක් එකක්. ඒක ඔයා තේරෙන්නේ නැතුව. හැබැයි හම්බ කරන සල්ලි වියදම් කරන්න ටයිම් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ හම්බ කරන සල්ලි වලින් වැඩක් නැහැ. මේ තරුණ කාලේ ආපහු වෙන පොඩ හිතලා බලපන් කලින් කාලේ ආගේ ආපහු වෙන්නේ නැහැ නේ. ඔබට හිතනවා අපරාධී ඒ කාලේ මේව කරන්න අපරාධී කියලා. අන්න ඒක. ඒ නිසා දැම්ම ඉඳන් හරි ප්ලෑන් එකකට වැඩ කරපන්. ඔබේ අනාගතය ගැන හිතපන්, සෞඛ්‍ය ගැන හිතපන්. ඒව ටික හරියට හිතපන්. මම දාන්නෙත් මේ කියනවා ගොඩක් උන්ට තේරෙන්නේ නැති නිසා. අර පළවෙනි කැටගරි ජොබ් තියෙන උන් අයින් වෙන්න එපා. උන්ට ඔය කරන ජොබ් එක පර්ෆෙක්ට්. හැබැයි දෙවෙනි කැටගරිය උන් තමන්ගේ වැලියු එක හදාගනින්. පළවෙනි කැටගරිය උනුත් වැලියු එක හදාගනින්. තමන්ගේ විනාඩියකට ගත වෙන කාලය තමන්ට කීයක් වැලියු ඇඩිෂන් එකක් කරගන්න. ඒ කියන්නේ තමන්ගේ විනාඩිය තමන් කොච්චර ගාණක් ගන්නවද? අන්නේ වැලියු එක හදාගන්න. ඔබ දන්නේ නැති වුණාට සමහර මිනිස්සු ඉන්නවා තමන් පැයකට ගන්නවා සාමාන්‍යයෙන් ඩොලර් 10,000 15,000 ඊට වඩා වැඩියෙන් ගන්න උනුත් ඉන්නවා. මං කතා කරන්නේ ඩොලර්ස් හරිද? ඒ නිසා දැන් මේ දැන් හරියට ප්ලෑන් එකකට වැඩ කරපන් මෝඩ ඩොයි. ජය වේවා.